ඔයාලා මේක වෙලා ඉන්නේ Upios YouTube channel එකකින් ගේන අලුත්ම Python series එකත් එක්ක. අද අපි බලමු Python කියන්නේ මොකද්ද? මොනවද පාවිච්චි කරන්නේ? තව කොහොමද Python install කරගන්නේ කියලා. ඒ වගේම අපි බලමු VS Code එකට කොහොමද Python දාගන්නේ කියලා. Python කියන්නේ ලෝකෙ ප්‍රචලිත programming language එකක්. Python වලින් අපිට software, website, AI, machine learning, automation වගේ ගොඩක් දේවල් build කරගන්න පුළුවන්. Python language එකේ සරල සහ පහසු syntax තියෙන නිසා beginners ලට නම් ඉතා හොඳම choice එක. අපි බලමු දැන් Python කොහොමද install කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා ගහන්න python.org කියලා. ඊට පස්සේ ඔයාලා යනවා Python වල official website එකට. එතන මෙතන තියෙනවා download කියන section එකේ latest Python version. ඒක click කරලා click කරලා පස්සේ මේ page එකට යනවා. මේ page එකේ පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ file කියන section එකේ ඔයාලා operating system එකට අදාළ setup ටික තියෙනවා. ඉතින් මම download කරගන්නවා මගේ machine එකට මගේ operating system එකට අදාළ setup එක. හරි මම download කරගත්තා. ඊට පස්සේ මට තියෙන්නේ install කරගන්න. එහෙනම් double click කරලා ඊට පස්සේ ඔයාලා තියෙනවා මෙන්න මේව නිකන් normal setup එකක් වගේ තමයි install කරන්න තියෙන්නේ. ඔයාලා මෙතන තියෙනවා පල්ලෙහෙන්ම check boxes දෙක. ඒ පල්ලෙහාම ටිකේ තියෙනවා add python.exe to path. ඉතින් check box එකේ tick එකක් දාලා ඔයාලා install now කියන click කරා. හරි දැන් Python install වෙනවා. හරි. අපි setup එක successful විදියට install කරගත්තා කියලා මේකෙන් කියනවා. අපි බලමු මේක ඇත්තද කියලා. මේ search bar එකේ cmd කියලා type කරලා යන්න cmd එකට ගිහිල්ලා ගහන්න python version කියලා. හරි. ඔයාගේ machine එකේ Python successful විදියට install වෙලා නම් ඔයාලට පෙන්න මෙහෙම version එක. දැන් මම download කරපු මම install කරපු version එක තමයි මේ පෙන්නන්නේ. හරි. ඔන්නෝමයි අපි Python install කරගන්න. හරි දැන් අපි බලමු VS Code කොහොමද download කරන්නේ කියලා install කරගන්නේ කියලා. කලින් වගේම Google එකට ගිහලා දාන්න VS Code කියලා. ඊට පස්සේ ඔයාලා පුළුවන් වෙන පළවෙනි link එක click කරලා යන්න VS Code official website එකට. download for Windows කියන බටන් එක බලලා ඔයාලට පුළුවන් ඒක download කරන්න. මම ඒක download කරන්නේ මොකද මම කලින්ම download කරගෙන තියෙන VS Code එක මගේ machine එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් folder එකක් හදාගන්න. ඔයාලා code එක තියන්න මම desktop එකේ Python කියලා එකක් හදාගන්නවා. ඒක ඔයාලට පුළුවන් මෙතන මේක open කරලා එතන ගිහිල්ලා ගහන්න cmd කියලා. ඔයාලා අපි ගිහින් code ඊට පස්සේ ඔන්න VS Code එක open වෙනවා අර අපි හද ෆයිල් එකෙන්. හරි ඔන්නෝම open වෙනවා. ඊට පස්සේ මේ තමයි ඉස්සෙල්ලාම VS Code එකට යද්දි එන්න විදිය. මේක ඕනේ අපිට. ඊට පස්සේ මෙතන මේ ස්ලයිඩ් බාර් එකේ ඔයාලා තියෙනවා යටම extensions කියලා icon එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා මෙතන මේ ස්ලයිඩ් බාර් එකේ ගහන්න Python කියලා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේක Python කියලා. Python කියලා extension එකක් තියෙනවා. ඔයාලා කියන එක මෙන්න මෙහෙම install කරගන්න. හරි ඒක install වෙනවා දැන්. හරි ඒකත් අපි install කරගත්තා. ඔන්නෝමයි අපි VS Code එකට Python install කරගන්නේ. ඊට පස්සේ අපි මේක close කරලා හරි අපි සාර්ථක විදිහට Python install කරගත්ත VS Code එක. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ new file ගිහිල්ලා Python file එක create කරගන්න. අපි දෙමු example.py කියලා. දැන් ඔයාලට පේනවා ෆයිල් එකක් ක්‍රියේට් වුණා Python ෆයිල් එකක්. ඔයාලට පේනවා මෙතන Python icon එකක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් Python ෆයිල් එක. ඉතින් අපි දෙමු normal code එක. print function එකක් දෙමු.
hello world කියලා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි command palette එක open කරගන්න. අපි ඒක open කරගන්නේ control එකයි shift එකයි p එකයි බලලා. ඊට අපිට open වෙනවා command palette එක. ඊට පස්සේ අපිට search කරන්න තියෙන්නේ python select interpreter එක. select interpreter එකේ දැන් අපිට මෙතන පෙන්නනවා the recommended කියලා පෙන්නනවා. අපි install කරගත්ත version එක. අපි ඒක click කරමු. හරි. දැන් අපි Python version එකක් select කරලා තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ ඔන්න අපි දැන් මේ ඉන්නේ අපි හදාගත්ත example.py ෆයිල් එකේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් normal code එක ලියාගත්තා. ඊට පස්සේ අපිට තියෙන මෙතන right click කරා. ඊට මෙතන පල්ලෙහාම තියෙනවා run python file in terminal. හරිද? ඔයාලට තියෙන්නේ run python file in terminal එක බලන්න. ඊට පස්සේ ඔයාලට මේ ලස්සනට පේනවා hello world කියලා output එක එනවා. ඔන්න එහෙනම් අපි Python install කරගත්තා. VS Code එකට දාගත්ත Python. ඊට අපි පොඩි program එකකුත් run කරා hello world එක. ඉතින් මම හිතනවා මේ හැමදේම ඔයාලට හොඳින් පැහැදිලි වුණා කියලා. ඔයාලට මේ වීඩියෝවෙන් උදව්වක් වුණා නම් like කරන්න, subscribe කරන්න, සහ ඔයාලගේ යාළුවන්ට share කරන්න. ඉතින් තවත් Python tutorial වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.